Hello. Yes, Mr. Gurmadana. මොකද මේ ඔයා කියන්නට කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඕඩර් එකක් දුන්නා කියලා මාව මරන්න. මොකද උනේ? Pissed off. ඔව් ඉතින් pissed off හරි. ඉතින් ඒක that's obviously no. ඉතින් මට කරපු දේවල් වලට මම pissed off වුණේ නැහැනේ මෙච්චර කාලෙ. මටත් නෑනේ සතින් මොනවද කරන්නේ? What I trying to gain? What I trying to gain? එයා යෝසිතට ගියයි මාව මරන්න කියලා. අර සජ්ජුදීන්ට කරා වගේ ඉතින් එච්චරයි. What I trying to gain by this? ඒවට බය නැහැනේ මම ලොහන්. මම නෑ බය නැහැ. වාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවනේ ඒක. බය නේ දුනා. ළමයි දෙන්නව ඇවිල්ලා අත තියන්නකෝ කියන්න බලන්න එයාට. Why are you doing? හැබැයි මේ ඔයාලා මේ කරන්නේ මොකටද කරන්නේ? නෑ මෝඩ වැඩක් නෙමෙයි මම මේ කරන්නේ එයා මට එයා තාමත් you be the smarter one. that is why I am being the smarter one Lohan, right? Yeah. That is why I am being the smarter one. හරි මොකද එයා මට කරපු ඒ is not being smart. It is being like you're like being very childish. No. දැන් මට What I saw in what you said was like a stupid child who got angry because you didn't get some makeup. නෑ ලොහන් මම එයාගෙන් කිසිම දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ නෑනේ. මම එයාගෙන් කිසිම දෙයක් හරි එහෙමනේ එයාගේ පුතාව රජ කරකට ප්‍රශ්නයක් නැහැ. හරි හැබැයි අපිට නිකන් ඉන්න කියන්න. එයාට මහින්ද I do understand that and I appreciate that a lot. හැබැයි මම කියන්නේ මහින්ද රාජපක්ෂට ඕනනම් මාව හරි මගේ ළමයින්ව හරි මරන්න කියලා මරලා බලන්න කියන්නකෝ. මම ඒ ඕන නෑනේ අය මොකක් හරි පොඩි සිද්ධියක් හරි වුණොත් අන්නේතරේ සිද්ධියක් වුණොත් මමත් නිකන් ඉන්නේ නෑනේ රොහන්. අපේ ඇඟේ තියෙන එකම ලේනේ. මම නිකන් ඉන්නේ නෑ. මම එයාගේ පරම්පරාවම ඉවර කරලා මං නවත්තන්නේ. මම ඒක ඩිසයිඩ් කරලා තිනවා එයාගේ මල ගෙදරවත් මම එන්නේ නැහැ කියලා ජීවිතේ. එයාට අවුරුදු 20කට මං කරපු දේවල් ඔහන ඔයා දන්නවනේ. මම දන්නවා ඉතින්. හරි. ඉතින් මේ දැන් ඒගොල්ලන් A to Z කරපු ඒවා ගාමිණිලත් එක්ක කරපු ඒවා ඔය හැමෝමත් එක්කම කොහෙද සල්ලි තියෙන්නේ මේ ඔක්කොම මම දන්නවා. මම එක වචනයක් කතා කරලා තියනවද? මේක කළා. ඉතින් කමක් නැහැ. I talk to you on a personal level. I don't care about politics or whatever I heard, I told you. හැබැයි ඔයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්න මම කිව්වා කියලා එයාගේ එක ත්‍රෙට් එකකටවත් මම බය වෙන්නේ නැහැ කියලා මගේ ළමයින්ගේ හරි මගේ පවුලගේ හරි මගේ හරි එක ඇඟිල්ලක් එක කොණ්ඩයක් එහාට මෙහාට කරලා තිබුණොත් එයාගේ පවුලම නැති කරනවා මං කියනවා. ඒක එයාට කියන්න. හරි මේ සදින් වාස් ගුණවර්ධන එහෙම මිනිහෙක් එයාත් දන්නවා මමත් දන්නවා. හරි ඒක විතරක් නෙමෙයි එයාගේ සියලුම එකේ ඉඳන් ඉවර වෙනකම්ම මං කියනවා. ඒක මතකයටව කියන්න. මොකද මම එයාට කිසිම වරද්දක් කළා නැහැ. මං යට එක අබමල් රේනුවක වරද්දක් කළා නැහැ. හරි? ඉතින් මේවා අපිට දරාගෙන ඉන්න බැහැනේ නෝන්. නිකන්. ඔයා හොයලා බලන්නකෝ. I hope so. So but anyway I have no interest with them no Lohan. I know. I have absolutely politically මට හෙට වැඳලා ආවිලා කිව්වත් එන්න කියලා මම යන්නේ නැහැනේ. මම ඒක තීරණය කළා ඉවරයි. I told you that. Yeah, that won't happen either. No? We both know that. Yeah, ඒක තමයි. So that won't happen. So there is no point. So I have to do my politics and he can do his politics. Why is he getting so worked up? I don't know. I didn't go to ask either. I didn't say anything personal. Why is he getting මෙච්චර කලබල වෙන්නේ? මං කිසිම දෙයක් එයාට කිව්වේ නෑ මේවා මම මහින්ද රාජපක්ෂට කියලා බැන්නේ නෑ. මං නාමල් රාජපක්ෂට කියලා බැන්නේ නෑ. මම දේශපාලන ප්‍රතිපත්තියක් කතා කරේ. එතකොට මට මගේ දේශපාලනයක් කරන්න අයිතියක් නැද්ද මේ රටේ? අයිතියක් තියෙනවා. ඉතින් එහෙනම් මොකක්ද මෙතන? This is my personal thing with you, no? Just watch your back, that's it. තමයි හරි. I'll watch my back, no problem. But ඔයා මේ ටිකක් කියන්න යාත්.